දවසක් අපි වාහනේ ගත්තු අලුතම අම්මටයි තාත්තටයි පෙන්නන්න වාහනේ අරගෙන ගියා. වාහනේ අරගෙන යද්දි අපේ ගමට පාරන හරවද්දිම මම දැක්කා අපිට උගන්වපු සර් කෙනෙක්. හුඟක් වයසයි. ඒ සර් පාර මෙහෙම ඇවිදගෙන යනවා. අපේ කාර් එක සර් ගාව මම නැවැත්තුවා. නවත්තලා අර අපේ ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන සාමාන්‍ය ජීවිතයේදී අපි කවදාකවත් කතා කරන්නේ නැති ඩයලොග් එකක් මම කිව්වා. අපේ ජීවිතවලට පාර පෙන්නපුස මේ විදියට පාරේ පයින් ඇවිදගෙන යන එක අපිට බලන් ඉන්න බෑ. නගින්න සර් කියලා. සර් වාහනේට නැග්ගා. ආගේ තොරතුරු ටිකක් කතා කරා. ඊට පස්සේ සර් එක්තරා තැනකදී ඇහුවා නෝන මහත්තයා තමයි ඩ්‍රයිවිං කරන්නේ නේද? ඔව් සර් මේක බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් 0 මයිලේජ් මම තමයි මේක ගත්තේ. ඇත්තටම මේක පදින එක වයිෆ් තමයි කරන්නේ. මොකද එයා තමයි ළමයි ඉස්කෝලේට ගෙනියන එක, ක්ලාස් වලට ගෙනියන එක කරන්නේ. ඇත්තටම මම කරන ජොබ් එකත් එක්කලා මට ඩ්‍රයිවිං කරන එක කරන්න වෙලාවක් නැහැ. මොකද ඒ නිසා හුඟක් වෙලාවට මම ඔෆිස් එකට යද්දි කැබ් එකක් දාගෙන යන්නේ. මොකද ඒ වෙලාවේදී මට පුළුවන් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න, ක්ලයන්ට් කෙනෙක්ට කෝල් කරන්න, අයිඩියාස් එකක් හිතන්න මට පුළුවන්. ඒ නිසා ඇත්තටම මම වාහන පදින එක ගැන එච්චර උනන්දු වෙන්නේ නැහැ. ඇත්ත මටත් වඩා බිසි අපේ CEO වාහනයක් ඩ්‍රයිව් කරගෙන තමයි ඔෆිස් එකට එන්නේ. but it's a different story. පුතේ ඇයි සර්? මම බහින තැන පහු වුණා.